අයිබෝවන් මල්යාලුවනේ අද මම මුදී ඇන්තෝරියම් channel එකෙන් ඔයගොල්ලන්ට අත්‍යවශ්‍ය වීඩියෝ එකක් ගේන්න අදහස් කළා. දැන් මේ දවස්වල හැමෝටම වැස්සනේ. දැන් මේ දවස්වල හොඳට වැස්ස හොඳින් තියෙන හින්දා අපිට පැලයක් පොට් කරන්න, එතකොට පැලයක් කට් කරන්න එහෙම මේ දවස්වල හොඳම කාලේ. ඉතින් අද මම ඕගොල්ලන්ට පෙන්නනවා අපි පැලයක් පොට් කරගන්න විදිහ. ඒ කියන්නේ තියෙන පොට් එකෙන් අපි අලුත් පොට් එකකට ඒ පැලේ කොහොමද මාධ්‍ය සකස් කරලා දාගන්නේ කියලා. අපි පළමුවෙන්ම බලමු. පළමුවෙන්ම මම පොල්ලෙලි කොටස් දෙකක් දාගන්නවා. සිහින්ව කැපුම් පොල්ලෙලි කොටස් දෙකක් දාගන්නවා. ඊට පස්සේ මම ඒ හා සමානම ප්‍රමාණයෙන් වැලි එකක් දාගන්නවා. ඒ හා සමානම ප්‍රමාණයෙන් කොප්ලස් ටිකකුත් දාගන්නවා. දාගෙන මම මේක හොඳට මික්ස් කරනවා. ඒකට මම වැඩිපුර මගේ මම හැම එකටම දාන විදිහට මම බිත්තර කටු පවුඩර් එක මම හදාගෙන තියෙන්නේ. ඒකෙන් මම යෝගට් හැන්දක ප්‍රමාණයක් දාගෙන ඒකත් කලවම් කරගන්නවා. මේක හොඳින් කලවම් කරගෙන අපි ඊට පස්සේ මේක හරි ලේසි යාළුවනේ. ගොඩක් වෙලාවට ගොඩක් අය හිතනවා මේ හරි අමාරුයි කියලා. මේක නෑ. මම දැන් මේ පැලේ මේ පොට් එකේ හැදෙන්න මදි කියලා මට හිතෙනවා. මේක ඇත්තටම තව මල් එන්න මේක හදා ගන්න පුළුවන්. ඒක නිසා මම මේ පොට් එක ටිකක් ලොකු එකක් ගන්නවා. දැන් මම මේ පොට් එකේ අඩියට මේ කලවම් කරපු පොර එක දා ගන්නවා. ඒකෙන් මම ඊට පස්සේ මේ තියෙන ඔස්මොකොට් N එක ඔස්මොකොට් N එකේ මේ වගේ ප්‍රමාණයක් මම පොට් කරන්න කලින් දා ගන්නවා. දැන් අපි හොඳින් මේක මුල් වලට හානි නොවන විදිහට මේක දැන් මේ දවස්වල නම් ඇත්තටම මේක මේ මුරුල්ලට තියෙන්නේ අපිට ගන්න පුළුවන්. මේ විදිහට අපි ගන්නවා. බලන්න ලස්සනට මූල පද්ධතිය තාමත් ලස්සනට තියෙනවා. අපි මේකට හානියක් නොවන විදිහට මේක ඒ විදිහටම මේ පොට් එකට ඇතුල් කරනවා. ඇතුල් කරලා අපි මේ මාධ්‍යයෙන් වටේට දා ගන්නවා. මේ දා ගන්නකොට අපි මේ ගහට හානියක් වෙන විදිහට තදට මේ ගහ මේවා ඇතුල් කරන්නේ නැහැ. අපි නිකන් උඩින් දාලා යම් ප්‍රමාණයකට පොඩි ප්‍රමාණයකට තල්ලුවක් විතරයි දෙන්නේ. ඒ අරින්න ගොඩක් මේක මේ අපි මේවා කරන්න යන්නේ නැහැ. එහෙම කළොත් අපිට මේ මුල් හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේක අපි පොට් කරලා තියෙන්නේ. දැන් එච්චරයි. ඊට පස්සේ අපි හැම ගහක්ම පොට් කළාට පස්සේ ඔයගොල්ලෝ දන්නවා, ඔයගොල්ලෝ මල් හදන අය හොඳින් දන්නවා. අපි පාංශු දිලීරයක් ඒ ගහට දා ගන්න ඕනේ. එතකොට මම මේ යොදාගෙන තියෙන්නේ හෝමායි වලින් දිය කරගත්ත හෝමායි වතුර. එතකොට මම මේ ගහට ගහ තෙමිලා යන විදිහට සම්පූර්ණ මේ මීඩියා එක තෙමිලා යන විදිහට මේක වක් කරනවා. එතකොට මේකේ තියෙනවා නම් සිදිවිර ආසාදනයක් ඒ ඔක්කොම දැන් බලන්න මේ පෝච්චියෙන් පෙරිලා යන විදිහට අපි ඒක දාලා මේක නේද. දැන් ඉච්චරයි යාළුවනේ. හරිම ලේසි. හරිම ලේසි පාසුයි. ගොඩක් අය හිතනවා මේක ලොකු කර්තව්‍යයක් කියලා. නෑ. මේ දවස්වල ඕගොල්ලන්ගේ පැල අරගෙන පොට් කරන්න, කට් කරන්න මේවා කරන්න පුළුවන් වෙහි කාලෙට. බලන්න ඒකට එච්චර කාලයක් ගියේ නෑ. ඒ විදිහට ඕගොල්ලන්ගේ තවානේ තියෙන පැල මේ දවස්වල පොට් කරගන්න. සුබ දවසක්.